හෙලෝ යාළුවනේ අදත් අපි ඇවිත් ඉන්නවා අලුත් වීඩියෝ එකකින් ඔයාලට ෆුඩ් රිවිව් එකක් අරන් එන්න මේ වෙරෝනම තියෙන රෙස්ටුරන්ට් එකකින් ෂහන් බ්‍රෝ මොකද විස්තරේ? ඔව් හෙලෝ මේ ඔහෙම ඇත්තටම අපි අද අරන් ඇවිල්ලා තියෙන ටිකක් ස්පෙෂල් මෙනු එකක්. ඒ කියන්නේ මේ දවස්වල හොඳටම වෙරෝනා වල සහ ඉතාලියේ ට්‍රෙන්ඩින් යන මෙනු එකක් තමයි මේක. මේ දවස්වල මේ සෑහෙන ප්‍රසිද්ධයි. ඉතින් අපි අද ඔයගොල්ලන්ට අරන් ආවා වෙරෝනා සීලෝන් රෙස්ටුරන්ට් එකේ, එහෙම නැත්නම් ටෙමිල් සහ චිනිගේ රෙස්ටුරන්ට් එකේ සෙනසුරාදාට විතරක් තියෙන ස්පෙෂල් මෙනු එකක්. මේ බොරලැස්සේ බත් එක. මාත් බොරලැස්සේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම කියන්න ඕන ටෙමිල්ටයි අචිනිටයි මේ ස්තුතියි අපේ ගම මේ විදිහට වෙනම මෙනු එකක් එයාලා ක්‍රියේට් කරලා මාකටිං ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරලා මේ චුට්ටක් හැමෝම කතා කරන තත්ත්වයකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ තව මොනවද අපි මේක ගැන කියන්න තියෙන විශේෂත්වය මොකද්ද මේ මෙනු එකේ? ඇත්තටම මෙහෙමයි මම දන්න තරමින් ඒ කියන්නේ වෙරෝනා වලයි ඒ කියන්නේ අපි දැන් Facebook හෝ ඒ කියන්නේ Facebook එකෙන් වීඩියෝස් හරි දකිද්දි ට්‍රෙන්ඩින් වෙච්ච මෙනු එකක් විදිහට දකින්න පළවෙනි මෙනු එක. ඒ කියන්නේ බොරලැස්සේ බත් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඒ විදිහට නමක් අරගෙන ආවේ ඉතින්. ඒක වෙරෝනා වලින් ආව එකත් ඉතින් අපි සන්තෝෂ වෙන්න ඕන එහෙම බැලුවොත්. ඔව් එයාලා මේකට මේ ඒ කියන්නේ සෑහෙන කැපවීමකින් බත් එක ප්‍රෙපෙයාර් කරනවා කියලා වීඩියෝස් දකිද්දී අපිට පේනවා. ඒ කියන්නේ එයාලා ඒ මෙනු එකටම අවශ්‍ය කුළු බඩු ඒවා මේවා ඔක්කොම ලංකාවෙන් ගෙනල්ලා ශ්‍රී ලංකන් ටයිප් විදිහට බොරලැස්සේ බත් එකක් හදනවා කියන එක තමයි එයාලා කියන්නේ. ඔව් ඒගොල්ලෝ ඇත්තටම එහෙම කියනවා. ඒ කියන්නේ අපි හිතනවා මේ විදිහට ඇති කියලා. මොකද අපි දකිනවා මේ බොරලැස්සේ බත් එක කාපු අයගෙත් සෑහෙන හොඳ කමෙන්ට්ස් තියෙනවා බත් කෑම එකට. ඉතින් අපි වැඩිපුර කතා කරන්න ඕනේ නැහැ. ගිහිල්ලා වෙලින්ම අපි මෙනු එක ඕපන් කරලම අන්පැක් කරලා බලමු කොහොමද තියෙන්නේ පෙනුම කොහොමද කින්ද මන්ද කියලා. ඉතින් එහෙනම් අපි යන් අපේ බොරලැස්සේ බත් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකට. කොහොමද මේක තමයි ස්පෙෂල් මෙනු එක බොරලැස්සේ බත් එක. මේක 4 දෙනෙකුට ගන්න පුළුවන් පෝෂන් එක. එයාලා ඒක ප්‍රසන්ට් කරන්න අපිට බෝල් එකකින් බෝල් එක ගත්තට පස්සේ අපේ ඒ කියන්නේ එයාලා කෙලින්ම කියනවා මාකට් කරනවා කෑම එක කිලෝ 4මාරක් බරයි කියලා. ඒක මේ බෝල් එකත් ඉන්ක්ලූඩඩ් හැබැයි. නමුත් ඉතින් සෑහෙන ලොකු පෝෂන් එකක් කිලෝ 4මාරක් කියන්නේ. ඉතින් අපි යන් අපේ පළවෙනි සෙග්මන්ට් එකට. ඒක තමයි වේට් චෙක් එක. අපි ඕනම කෑම එකක් මෙතනට ගෙන මුලින්ම පෝෂන් එක චෙක් කරන්න බලනවා වේට් චෙක් එක කොච්චරද කියලා. ඉතින් බලමු කොහොමද වේට් චෙක් එක කියලා. මේකේ බර තියෙනවා ග්‍රෑම් 4155ක්. ඒ කියන්නේ කිලෝ 4කට චුට්ටක් වැඩියෙන්. ඉතින් එයාලා කියන විදිහට කිලෝ 4මාරක බරක් නම් මේකේ නැහැ. ග්‍රෑම් 350ක් අඩුයි 350යි මං හිතන්නේ මේ බෝල් එකත් අඩුම තරමේ ග්‍රෑම් 400ක්වත් බරයි. ඉතින් එහෙම බලපුවම ඇත්තටම අර කියපු තරමට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. දැන් අපි පළවෙනි සෙග්මන්ට් එක කරලා ඉවරයි වේට් චෙක් එක. ඒගොල්ලන්ගේ තිබුණේ ඇත්තටම කිලෝ 4යි ග්‍රෑම් 150ක්. ඉතින් ඊට අමතරව මේ බෝල් එකෙත් තියෙනවා ග්‍රෑම් 450ක් විතර. ඉතින් එහෙම බලපුවම කිලෝ 3යි 700ක විතර වගේ ප්‍රමාණයක් තමයි කෑම තියෙන්නේ. ඉතින් 4මාරක් කිව්වට ඒක අපි ඕගොල්ලන්ට බාර කරනවා කොහොමද කියලා එතනින් එහාට හිතා ගන්න. ඉතින් දැන් අපි යන් කෑම එක අන්පැක් කරන්න. ඊළඟට අන්පැක් කරන්න කලින් තව මොන හරි මේකට එකතු කරන්න තියෙනවද? අපි මේකේ ප්‍රසන්ටේෂන් එක ගැන කියනවා ඇත්තටම ලස්සනයි. එයාලගේ ලොගෝ එක ස්ටිකර් එක තියෙනවා. ඉතින් කවර් කරලා තියෙන විදිහ ඇත්තටම හොඳයි. අපි ඉතින් අන්බොක්ස් කරලා ටේස්ට් කරලා බලමු මේකේ තත්ත්වය මොකද කියලා. එහාට කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ සෙග්මන්ට් එකට. හරි. එහෙනම් අපි දැන් බත් එක අන්පැක් කරලා ඉවරයි. සහන් බ්‍රෝ ඉන්ග්‍රේඩියන්ටි ගොඩක් තියෙනවා. ඔයාට මොනවද හිතෙන්නේ? මට නම් ඇත්තටම මේ කෑම එක අන්පැක් කරද්දිම ඇත්තටම කියන්න ඕන මේ හොඳ සුවඳක් ආවා. සුවඳයි.
කුළුබඩු සුවඳ හොඳට ආවා. ඒ වගේම මේ කෑම එක දිහා බලපුවම මට එන්නේ අර ලංකාවේ කන දානිපත් එක ෆීලිං එකක් ඇත්තටම. ඉතින් කටට පොඩ්ඩක් කෙලත් උනනවා. මට නම් ඇත්තටම මේක දැකපුවම අර ලංකාවේ දානිපත් එක ෆීලිං එකක් තමයි එන්නේ. කටට පොඩ්ඩක් කෙලත් උනනවා. ඉතින් අපි බලමු මොනවාද මේගොල්ලෝ මේ ඇඩ් කරලා තියෙන ව්‍යංජන කියලා. අපි මුලින්ම මස් වර්ග වලින් එයාලා එකතු කරලා තියෙනවා චිකන් තියෙනවා ඊළඟට පෝක් මිරිසට හදලා තියෙනවා චිකන් එකත් මිරිසට ඊට අමතරව තියෙනවා බීෆ් ස්ටූ එකක් ඉස්සෝ තෙල් දාලා තියෙනවා සහ මාළු කෑල්ලක් තියෙනවා අල තෙල් දාලා තියෙනවා අල තෙල් දාපු එකට හාල් මැස්සොත් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා ඊට අමතරව එළවලු ಜಾති තියෙනවා බටු මෝජුවක් වට්ටක්කා බෝංචි සමගින් පොලොස් මැල්ලුමක් ඒ වගේම සිංහල අච්චාරුවක් තියෙනවා. ඉතින් සෑහෙන ව්‍යංජන ගොඩක් තියෙනවා. ඒ වගේම මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේක ඒගොල්ලෝ මිල කරලා තියෙන යූරෝ 30කට. යූරෝ 30කට 4 දෙනෙක්ට ඇති වෙන පෝෂන් එකක්. මට කෑම එක දිහා බලපුවම නම් පේනවා සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට ඇති වෙන සයිස් එකක් තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ ඔයා පටන් ගන්නකො මේක චුට්ටක් පිළිවෙල කරගන්න අපිට කන්නත් එපයි. අපි මස් ටික එකටම ඩිවයිඩ් කරගමු. ඔන්න එහෙනම් අපි දැන් කෑම එක සෙපරේට් කරගත්තා. මේ තියෙන්නේ බත් එක, අතන තියෙනවා මස් මාළු ටික, මෙතන ভেජිටබල්ස් ටික. සහන් මේකයි විස්තරේ. මස් ඒවා මේවා නම් ඇත්තටම චිකන් ඒවා මේවා 4 දිනකට ඇති වෙන්න තියෙනවා කියලා මට හිතෙනවා. ඉස්සොත් ඒ වගේම 4 දෙනෙකුට ඉන්නවා. හැබැයි මාළු නම් තියෙන්නේ එක කෑල්ලයි. එක කෑල්ලයිකට ඒකත් භාගයක් වගේ. ඔව් නේ ඒක ඇත්තටම මේ හරක් මස් හොඳට තියෙනවා. චිකන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඌරු මස්ුත් 4 දෙනෙක්ට සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ මේ මාළු වලට තියෙන්නේ මේ කෑල්ල විතරයි. මම හිතන්නේ මෙහෙම යාලා 4 දෙනෙක් කියලා අදහස් කරන්න ඇති සමහරට එක්කෙනෙක් ඉස්සෝ කනවා. අනිත් එක්කෙනා ඌරු මස් කනවා, එක්කෙනෙක් කුකුල් මස් කනවා, එක්කෙනෙක් බීෆ් කනවා කියන එක වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට එහෙම කමක් නැහැ කොහොම හරි. ඉතින් අපිට මස් මාළු ගොඩක් තියෙන නිසා තනි මසක් මාළුවක් කන තරම්ම අවශ්‍ය නැහැ නේ. නිසා ඉතින් ගැටලුවක් නැහැ. වෙජිටබල්ස් ගත්තොත් නම් ඇත්තටම ඒක නම් මං හිතනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ಜಾති තියෙනවානේ 1 2 3 4 ಜಾති 5ක් විතර තියෙනවා ඇත්තටම. ඔව් ඉතින් අච්චාරුවත් එක්ක 6ක් තියෙනවා. ඉතින් 6ක් තියෙනවා. ඒක කොහොම හරි බැලන්ස් වෙයි කියලා මං හිතනවා. ඔව්. ඉතින් අපිට දැන් තියෙන්නේ කෑම එක රස බලන්න. ඉතින් අපි බලමු දැන් තමා හොඳම හරිය එන්නේ. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද මේ දැන් වීඩියෝ එකේ උච්චතම අවස්ථාවට තමයි අපි මේ එන්නේ. ඉතින් අපි සෑහෙන කාලයක් තිස්සේ දැන් මම මාස 2-3ක් තිස්සේ මේ ඇත්තටම බලාගෙන හිටපු දෙයක් මේ බොරලැස්සේ බත් එක රස බලන්න. ඉතින් අපි යන් ඉස්සරහට. හැබැයි මට තව එක දෙයක් කියන්න ඕන. මේ මෙනු එකේ ගලපලා තියෙන දේවලුත් සෑහෙන්න හොඳයි. මට නිකන් පුංචි අඩුපාඩුවකට වගේ දැනෙනවා. දන්නේ නැහැ ඒක නිකන් මං අර පර්සනලි කැමති දෙයක් ඒ නිසාද කියලා. වාට හිතන්න පුළුවන්ද මොකක්ද ඒ කියලා? ඔව් එහෙම කියද්දි මටත් ඒක හිතෙනවා. ඒ කියන්නේ මේ වගේ බත් එකක් දැක්කොත් ඉතින් අපිට මතක් වෙනවා පපඩමක් මිරිස් කරලක් බලලා මිරිස් කරලක් හෝ පපඩමක් මං හිතන්නේ ඒගොල්ලන්ට දෙන්න තිබුණා. කමක් නැහැ අපි දැන් දීලා තියෙන ඒවා ගැන සෑහීමකටපත් වෙමු. මේ වරසන. ඉතින් එහෙනම් යන්න. ඔයා එහෙනම් මුලින් බෙදා ගන්නකෝ. ඔන්න යාළුවනේ ඉතින් අපි බොහොම අමාරුවෙන් පොඩි යුද්ධෙකුත් පොඩි රණ්ඩුවකුත් ගිහිල්ලා කෑම එක බෙදාගත්තා. මේ මාළු කෑල්ල තව පොඩ්ඩක් මෙතන මේ ඉරානයේ ඇමරිකාව ඊශ්‍රායලයට අපා යුද්ධයක් යනවා මෙතන. කියන්න මේ මම මාළු කෑල්ලක් ඉල්ලනවා ඊළඟ මාළු කෑල්ලම ගන්න යනවා. උදුම යුද්ධයක් මේක. හරි කමන්නේ අපි යන්කෝ ඉස්සරහට. ඊළඟ try කරමු. ඔයාට අපි බොරලැස්සේ බත් කවනවා. හරිද? පොඩි ප්‍රශ්නයක්. බත් එක කිලෝ 4.5ක් කියලා තමයි අපි අර වේල පහ කිව්වා වගේ මෙයාලා සෙල් කරන්නේ. ඉතින් අපි ඇත්තටම
මේ බෝල් එකේ බර ග්‍රෑම් 400ක් කියලා තමයි අපි ටාගට් කරේ. මොකද ඇත්තටම මේ වගේ සැහැල්ලු බෝල් දැන් ඕන තැනක තියෙනවනේ ප්ලාස්ටික් හෝ එහෙම මේක බලන් යද්දි සාමාන්‍ය සෙරමික් බෝල් එකක් වගේ. ඉතින් අපි බර කිරලා බැලුවා. ඔයාලටත් අපි පෙන්වන්න ඕන. ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු සෑන් බ්‍රෝ. කමෙන්ට් එකක් දෙන්න. ඔය ඇත්තටම අපිට පොඩි කුතුහලයක් තිබුණා මේ කොච්චරක්ද මේකේ බර කියලා. අපි සාමාන්‍යයෙන් වෙන කෑම වලට එහෙම කරේ නෑ. නමුත් මේකේ බර මාකට් කරන නිසාවෙන්ම අපිත් බැලුවා ඇත්තටම කොහොමද මේකේ බර සහ මේ කියන කතාව මොකක්ද කියලා බලන්න. ඒ නිසා අපි ඇත්තටම කිරලා බැලුවා කොච්චරක්ද මේකේ බර කියලා. අපි හිතුවා ඔයාලට පෙන්වන්න ඕන කියලා. මොකද ඒ බර දැකලා අපිත් පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් එන්න බලමු අපි මේකේ බර. මෙන්න බලන්න මේ තාරේ බිඳුවයි කියලා තියෙන්නේ. 1320 ග්‍රෑම්. කිලෝ 1.300ක් කෑම එක බර තියෙනවා. එතකොට අපිට බෝල් කිලෝ 1 ග්‍රෑම් 300ක් බෝල් එකේ බර තියෙනවා. කෑම එකේ බර තිබ්බේ 100ක් 150ක් විතර. ඉතින් එතකොට බලපුවාම 2යි 100 3යි 150යි කියන්නේ කිලෝ 2.800ක් විතර වගේ බරක් තමයි කෑම එකේ තියෙන්නේ. සුද්ධ බර තියෙන්නේ කිලෝ 2.800ක් විතර. ඉතින් අපි ආයෙ පාරක් හිතලා බලන්න ඔයාලට බාර කරනවා. මෙහෙම කෑම එකක් කිලෝ 4.5ක් බරයි කියලා මාකට් කරන එක හරිද නැද්ද කියලා. හරි, එහෙනම් අපි අපේ ලාස්ට් සෙග්මන්ට් එකට ඇවිත් තියෙන්නේ. අපි අපේ වේට් චෙක් එක කරුවා. අපේ ප්‍රසන්ටේෂන් එක ගැන අපි අපේ රිවිව් එක සාමාන්‍ය විදිහට දුන්නා, බ්‍රීෆින් එක. ඒ කියන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එකේ එන්ඩ් එකට. ඉතින් අපිට තියෙන්නේ දැන් අපේ ෆයිනල් වර්ඩික්ට් එක සහ අන්තිමටම අපිට එකතු කරන්න තියෙන දේවල් මේ කියන්න. ඉතින් කෑම එක ගැන කතා කරමු අපි දැන්. ඕවරෝල් කෑම එක හොඳයි, නරක නෑ. රස somewhat okay. හැබැයි මේක බොරලැස්සේ බත් එක. මම බොරලැස්සේ සහ මම සෑහෙන කාලයක් ජීවත් වුණා බොරලැස්සේ. ඉතින් බොරලැස්ස කෙනෙක් විදිහට මම බොරලැස්ස ගැන පොඩ්ඩක් ලොකුවට හිතනවා. විශේෂයෙන් බොරලැස්ස කෑම වෙන්නප්පුව, බොරලැස්ස මීගමුව, හලාවත ඔයගොල්ලෝ දන්නවා. අපි ටිකක් අපේ පැත්තේ අය හොඳට කනවා, හොඳට බොනවා. කෑම වලට බොහොම සංවේදී අපේ කට්ටිය. ඉතින් කවුරු හරි කෙනෙක් මම හිතන විදිහට බොරලැස්ස ගමේ නම පාවිච්චි කරලා බොරලැස්ස මාකට් කරනවා නම් ඒක වැරද්දක් නෑ. ඒගොල්ලන්ගේ අයිතිය. මට බොරලැස්ස ගැන තියෙන අයිතිය සමහරට මටත් වැඩි කාලයක් ඒගොල්ලෝ බොරලැස්ස ජීවත් වෙච්ච ඉඳලා ඒගොල්ලන්ට බොරලැස්ස ගැන වැඩිපුර අයිතියක් ඇති. ඉතින් හැබැයි බොරලැස්ස ගමේ නම් පොඩ්ඩක් රකින්න ඕන. ඒගොල්ලෝ සෑහෙන දුරකට ඒක රැකලා තියෙනවා. තව චුට්ටක් දේවල් අපිට තියෙනවා හදාගන්න. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. ඊළඟ තව හරියට කරන්න තියෙනවද ඔයාලට? ඔව්, ඇත්තටම කෑමක විදිහට ගත්තාම ඒක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන විදිහට බත් එක ඒ විදිහට තිබ්බා. අපි ෆොටෝස් වලින් දකින්න විදිහට, වීඩියෝස් වලින් දකින්න විදිහට බොරලැස්ස බත් එක විදිහට අපි ආසාවෙන් හිටපු දේ අපේ ඇස් දෙකෙන් අපි දැක්කා. අපි ඔක කිව්වත් වගේ රිවිව් කරන්න බලාගෙන හිටියා. සෑහෙන දෙනෙක් ඔක රිවිව් කරන්න කියලා කිව්වා අපිට. ඉතින් අපි ඒක හින්දායි මේ අද තීරණය කරේ ඔක රිවිව් කරන්න. අනිත් දේ තමයි මේ ළඟදී බොරලැස්ස බත් එක මිලාන් වලට ලබන සෙනසුරාදා තිබ්බා. අද මාර්තු 21 මාර්තු 28 බොරලැස්ස බත් එක වෙරෝනා පහු කරගෙන මිලාන් වලටත් යනවා කියලා අපි දැක්කා. ඉතින් ආඩම්බරයි බොරලැස්ස බත් එක. වෙරෝනා ඉන්න කෙනෙක් විදිහට වෙරෝනා කට්ටිය වෙරෝනා වලින් එළියටත් මේ වෙරෝනා වලගේ කෑම අරන් යනවා. වෙරෝනා වලින් හදපු බ්‍රෑන්ඩ් එකක් අරන් යනවා. ඒකට අපි කුදෝස් කියනවා අචිනිටයි ටෙමිල්ටයි. ඒ වගේම තමයි. ඉතින් ඇත්තටම නමුත් අර අපි එක්ස්පෙක්ට් වෙච්චම දේ නෑ. ඔව්, ඇත්තටම මටත් පොඩි ප්‍රශ්නාර්ථයක් හිටිනවා. අපි මාකටිං වල සහ අපි දැකපු හයිප් එක කෑම මේසෙදි තිබුණාද කියලා. ඒ හයිප් එක පොඩ්ඩක් අඩුකමක් තමයි දැනුනේ. විශේෂයෙන්ම කියන්න ඕන අර මම ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වුණා මේ අර මස් මිරිස් එක අචිනිගේ අම්මා දානවා කියන මස් මිරිස් එකෙන් මොකක් හරි ඒ වෙනසක් ලොකු රසක් එයි කියලා. අර මට පුරුදු රහක් එයි කියලා බොරලැස්ස කෑම වල තියෙන. නමුත් අවසනාවකට මට ඒක දැනුන්නේ නැහැ. තවත් සාමාන්‍ය කෑම එකක් විදිහට තමයි මට දැනුනේ. කෑම එක රහ නැත්තේ නේ. කෑම එක සෑහෙන්න හොඳයි. නමුත් අර මොන හරි දෙයක් අඩුයි කියන ගතියක් මට තියෙනවා. ඒ කියන්නේ
ඒ ගැන සැහන්රුව දෙර අපි සාමාන්‍යයෙන් ඒ ගැන රයිසන් කර එකක් ගත්තහම සාමාන්‍යයෙන් දවසකදී බලාපොරොත් දේවල්ට වැඩිය ඉන්ග්‍රදියන්ති ටිකක් තියෙනවා. ගැන 4 දෙනෙකුට යුරෝති හයි බත් එක ඉතින් එකන මස් ජාති තුනම තියෙනවා ඉස්ස තියෙනවා මාලු තියෙනවා ඉති හැම එකන ඉන්ග්‍රීඩියන්ට එකක්ම තියෙනවා. නමුත් අර 4 දෙනෙකුට ඒදේ සෙල් කරනවා කියලා කියනවන ඒක 4 දෙනෙකුට සෑහීමකට පත්වෙන්ට ව්‍යන්ජන තියෙන්න්න මට හිතන විදිහට ව්‍යන්ජන අඩුයි. මටත් එක තේරුණා ඒකන්නේ බෙදාගන්න ගියාම සෑන ප්‍රමාණයකට ව්‍යන්ජන අඩුයි හිතල බෙදාගන්න එකන් කල්පනා කරලා තුර පුන්දනා ගෑම ලොකුවට හිතල තමයි කෑම බෙදාගන්න වෙන්නේ. නමුත් ඉතින් හාල් එක ගැනත් කියන්න මහිතන්නේ මේ ගොල්ලු හොඳ කීරි සම්බයකක් යුස් කරලා තියෙන. ඇත්තටම හාල් එක රසයි බත් එක රසයි. නමුත් අර ව්‍යංජන වල අඩුපාඩු පොඩ්ඩක් තියෙනවා සහ බලාපොරොත්තු වෙච්ච හයිප් එකේ පොඩි මදකමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ රසයේ ප්‍රශ්නයක්වත් නැහැ. නෑ ඇත්තටම ප්‍රශ්නයක් නෑ. රස හොඳයි. නමුත් සාමාන්‍යයි බත් ඒක පාවිච්චි කරලා තියෙන හාල හොඳයි. හදලා තියෙන කෑම ව්‍යංජන වල රහ හොඳයි. ඔක්කොම හොඳයි. ඉතින් හැමෝම සාමාන්‍ය විදිහට ඒ කියන්නේ අර මේ මස් මිරිස් කියන එක බලාපොරොත්තුනේ මම ඊට වැඩිය ග්‍රේවි ගතියක් ඊට වැඩිය උකු ගතියට මස් එක හොඳට ඒ රහට අපි අර ලංකාවේ අපි කන්නේ උරු මස් කෑල්ල ඒ විදිහට එහෙම තමයි මම නම් බලාපොරොත්තු උනේ. ඒක තමයි දැන් මට ඇත්තටම අර කියන වගේ උරු මස් එකක් අද්දි නිකම් මිරිසඩුවේ උරු මස් එක කනවා වගේ සමහරවිට ඊටත් වඩා චුට්ටක් පල්ලා ඉන්න මන්ද උරු මස් එක නම් තිබුණේ. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. ඉතින් අඩු වැඩි වශයෙන් ඕක තමයි අපිට අද බොරලැස්සේ බත් එක ගැන කතා කරන්න තියෙන්නේ සහ අපි කතා කරන්නේ හිතනවා තව ඉතාලියේ ඉන්න කට්ටිය මේ බොරලැස්සේ බත් එක දකින්න ඇති. හොඳයි. ඕගොල්ලොත් එන්න කාලා බලන්න. සමහර විට අපේ රස නෙමෙයි ඕගොල්ලන්ගේ රස වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි හැමදාම කියනවා වගේ අපි කතා කරන්නේ මේ අපි දෙන්නට මේ මොහොතේ මේ බත් එකේ රස ගැන. අද දවසේ. ඉතින් එතකොට ඒක සමහරට වෙන දවසකදී වෙනස් වෙන්න පුළුවන් සහ වෙනත් කෙනෙක්ට මේක ගොඩක් රස වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ අදහස් තමයි අපි කිව්වේ. අපි ඕගොල්ලන්ට ඉතින් බලාපොරොත්තු වෙනවා මේ විදිහට දිගටම වීඩියෝස් අරගෙන එන්න. අපි මෙතනින් එහාට බොරලැස්සේ බත් එක ගැන කතා කරන්න ඕනේ නේද? දැන් අපි පොඩි දෙයක් තියෙනවානේ. වැදගත්ම දේ කියන්නේ ඒ කියන්නේ අපි බත් එක ඇත්තටම ටාගට් කරලා අර ඒ කියන්නේ එකපාරක් හෝ දෙපාරක් වෙන්න පුළුවන්. එයාලා ඒක මෙන්ෂන් කරන්නේ බත් එක කිලෝ 4.5ක් කියලා. නමුත් අර අපි වුණත් එතකොට අර බෝල් එක ගැන හිතාගෙන හිටපු මතේ එක්ක සෑහෙන ඩවුන් කමෙන්ට් ඒ කියන්නේ පොයින්ට්ස් සෑහෙන්ට කැපෙනවා මගෙන් නම්. ඒ කියන්නේ මම බලාපොරොත්තුනේ ඊට වැඩිය වෙනස් දෙයක්. ඒ කියන්නේ මම හිතුවා බෝල් එක උච්චර බර වෙයි කියලා මම හිතුවේ නෑ. ඉතින් ඒක අපි දන්නේ නෑ ඉතින් නේද? ඔව් අපි එහෙනම් අපි දැන් අපේ බොරලැස්සේ බත් එක රිවිව් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ක්ලයිමැක්ස් එක. ඒක තමයි අපේ ෆයිනල් මාක් එක. එහෙම නැත්නම් පොයින්ට් එකක් අපි අවෝඩ් කරනවා හැම කෑමකටම. ඉතින් අපි හැමදාම කියනවා වගේ අපේ මතේ මගේ මතේ සහ ඊළඟගේ මතය ඕගොල්ලන්ගේ මතේ නෙමෙයි ඕගොල්ලන්ගේ මතේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔයා කොච්චරක් දෙනවද මේ අපේ බොරලැස්ස බත් එකට සීලෝන් රෙස්ටෝරන්ට් එකේ බොරලැස්ස බත් එකට? ඇත්තටම මම කල්පනා කරුවේ කියන්නේ අපි බත් එකක් විදිහට ගත්තහම මම අර වේල පහත් කිව්වා වගේ අවශ්‍ය විදිහට කෑම රසට තිබ්බා. ඉතින් අර සුළු අඩුපාඩු කියන්නත් බෑ. සමහර අඩුපාඩු වලට මේ කොහොම වුණත් මගේ වෝට් එක හැටියට මම ඉන්නේ ලකුණු 7ක් දෙනවා. මම අඩු වැඩි වශයෙන් ඔයාගේ හිට ඉන්න තැන තමයි ඉන්නේ. මම මේකට දෙනවා 10න් 6.5ක් තමයි මට දෙන්න පුළුවන්. සමහරට ඒකට එක හේතුවක් වෙන්න ඇති මම අර බොරලැස්සේ නිසා වැඩිපුර දෙයක් බලාපොරොත්තු වෙච්ච එක. ඒ නිසා සමෙන්ද සමහරට මේ 0.5 ඩිෆරන්ස් එකක් ඇත්තේ. මගේ ෆයිනල් මාක් එක 6.5යි බොරලැස්සේ බත් එකට. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි මේක කිසිම කෙනෙක්ගෙන් ෆයිනෑන්ෂියල් සපෝට් එකක් අරගෙන කරන එකක් නෙමෙයි. අපි දෙන්න කොටින්ම කියනවා නම් මේ අදාළ රෙස්ටෝරන්ට් එකට කියන්නෙත් නැතුව නිර්නාමිකවම ගිහිල්ලා තමයි අපි හැමදාම කෑම ගන්න. අදත් එහෙමයි. අපි වෙන කෙනෙක් ඔයාවලයි කෑම එක ගත්තේ. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ සැකයක් තියාගන්න එපා. මොකද සහනුර දැන් ගොඩක් අය සමහර ඒ කියන්නේ අපිට හම්බුනහම මට නම් දෙතුන් දෙනෙක්ම කතා කරලා කිව්වා ඒ කියන්නේ අපේ වීඩියෝස් වලත් ඒ කියන්නේ ගොඩක් දුරට බලලා අර මේකට හොඳ කියනවද නරක කියනවද කවදා හරි තව කාට හරි අදීද ඒ කියන්නේ ඔය වගේ ප්‍රශ්න වගේ.
නමුත් අපිට කියන්න තියෙන්නේ අපි හැමදාම වගේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට කඩෙන් කන අය ඉතින් අපිට කන කෑම එකක් ගෙනල්ලා මෙතන රිවිව් කරන එක අපිට ලොකු වියදමක් කියන්නෙත් නෑ. ඉතින් ඒ හින්දා අපිට එහෙම මේ ප්‍රශ්නෙකුත් නෑ. අපි අනිවාර්යෙන් ඒ කියන්නේ අපිත් එක්ක තරහ වුණා නැත. ඒ කියන්නේ අපි තරහ වෙන්න දෙයක් කරන්නේ නෑ. මේක අපි කරන්නේ අපේ ආසාවට අපි රිවිව් කරන්න තීරණය කරනවා. අපි රිවිව් කරනවා. ඉතින් තරහ වෙන්න එපා. අපි ඔයාලා කෑම එකේ අඩුපාඩුවක් කියන්නේ. එතනින් එහා ඔයාලා ඒක හදා ගන්නවද නැද්ද කියන එකත් අපිට තීරණය කරන්න බෑ. ඔව් ඇත්තට මේක ඒගොල්ලන්ට බාරයි. ඒ වගේම මේ තව දෙයක් කියනවා මට හම්බෙන මගේ ගොඩක් යාළුවෝ මට පර්සනලි කතා කරලා කිව්වා මේ මම අර අපි මුදලට මේ කැම රිවිව් කරන්නේ නැහැ කියන එක තමයි මම මේ කියන්නේ. ඔක්කොම කතා කරලා මට බයිනවා පිස්සුද උඹලට මේ සල්ලි ඔව් ඇත්තටම බයිනවා සල්ලි වලට මේ ඔහොම කඩේ යනවා කියලා. නෑ මේ එහෙම දෙයක් නෙමෙයි. මොකද මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර අපි දාන ෂෝට් රීල් එක ෂෝට් වීඩියෝ එක හරි නැත්නම් වීඩියෝ එකේ චූටි කොටසක් බලලා තමයි කියන්නේ. ඇත්තටම ඒ ෂෝට් එකේ නැත්නම් තම්බ්නේල් එකේ තියෙන වීඩියෝ එකේ සහ ඒ දෙන අදහස සම්පූර්ණ වීඩියෝ එකේ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි මේකෙත් මම හිතනවා ඔයාලා මුල බැලුවොත් අපි ඇත්තටම ප්‍රසන්ටේෂන් එක ලස්සනයි නේ ප්‍රසන්ටේෂන් එක ලස්සනයි. ප්‍රසන්ටේෂන් එක එකක් කැම එකේ රස එකක්. ඉතින් එතකොට සම්පූර්ණ අයිඩියා එක ගන්න මං හිතනවා මේ අවසාන වෙනකන් රැඳී සිටින්න ඕන. ඔව් එහෙම නැත්නම් අපි කාලා බලලා ඔයාලාට රහ කියන්නේ ආය අමුතුවෙන් අලුතෙන් වීඩියෝ එකක් ගන්න. ඔව් ඇත්තට කිව්වත් වගේ. නේද? ඒ කියන්නේ මොකද අපි ස්ටෙප් වයිස් අපි එකටම ප්‍රසන්ටේෂන් එක ඊට පස්සේ බේට් චෙක් එක ඊට පස්සේ ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒකෙන් ඒ කියන්නේ ඒ කැම එක බෙදාගෙන කද්දි අපිට දැනෙන රහ ඒ ඔක්කොම සුවඳ ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි ෆයිනල් වෝට් එකක් දෙන්නේ. එතකොට අර අපි පළවෙනි සෙග්මන්ට් එකේ මේක wow කිව්වට ලාස්ට් සෙග්මන්ට් එක වෙද්දි මේකේ වෝට්ස් අනිවාර්යෙන් ඒ කියන්නේ එක්කෝ වෙනසක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන. ඔව්. එහෙනම් අපේ දැන් මම හිතනවා අපි මාතෘකාවේ පොඩ්ඩක් පිට පැනලා වැඩිපුරත් කතා කරුවා. නමුත් කවන්නේ නැහැ. අපි ඒක ඇත්තටම අපිට කියන්න අපි දෙන්නටම කියන්න උවමනාව තිබුණා. මේක මෙහෙම කරද්දි අපේ මේකයි වෙන්නේ වැඩේ. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් එහෙනම් sorry අනිත් එක තමයි අපිට ඒ කියන්නේ එහෙම කමෙන්ට්ස් දෙනවනේ අපිට කතා කරලා මේක හදාගන්න මෙහෙමයි කියලා අපෙන් ප්‍රශ්නයක් හරි අහනවා කියන්නේම අපි තාම අප්ලෝඩ් කරුවේ ෆුල් වීඩියෝස් 3යි මොනවාද ඉතින් එහෙම වෙද්දි අපිට මෙහෙම රිවිව් එකක් ඔයාලත් අපිට දෙන එක ගැන අපි සන්තෝෂවත්. ඇත්තටම අපි ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕන මේ අපිට එහෙම කියන එක. ඒ වගේ අපිට කියද්දි අපි දැන් මේ පොදුවේ ඉතින් අපේ පැත්තෙන් අපි හදාගන්න අපි බලනවා සෑහෙන දේවල්. ඉතින් එහෙනම් අපි දැන් සෑහෙන වෙලාවක් අපි මේකත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ඔන්න අපි ආසාවෙන් හිටපු දෙයක් විශේෂයෙන් මම බොරලැස්ස බත් එක රිවිව් කරන්න ආසාවෙන් හිටියා. අපි හිතනවා අපි ඒක සෑහෙන දුරකට සාර්ථකව කරා කියලා. ඒකේ සාර්ථකත්වය තීරණය කරන්නේ ඕගොල්ලෝ. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වගේ hot topics වල යන දේවල් තමයි අපි ඇත්තටම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය ඉල්ලනවා. අපේ page එක Facebook එකේ තියෙනවා follow කරන්න. ඊට අමතරව YouTube channel එක තියෙනවා subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු සැනින් ඕගොල්ලන්ට notification එකක් එනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් අපේ අදහස් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි ඕගොල්ලන්ට ආරාධනා කරනවා ඒවා කමෙන්ට් කරන්න. එතකොට අපිට තේරෙනවා අපි හදා ගන්න ඕන දේවල් මොන හරි තියෙනවා නම් ඒවා එහෙමයි කියලා. ඒ වගේම ඔයාලගේ තව මොන හරි suggestions තියෙනවා නම් අපි හැමදාම කියනවා වගේ ලියන්න. ඉතින් එතකොට අපිට පුළුවන් ඒ ඔයාලා බලාපොරොත්තු වෙන කෑම සහ ඒ රෙස්ටොරන්ට් වල තියෙන මෙනුසුත් මේ විදිහට ගෙනල්ලා රිවිව් කරන්න. ඔන්න ඔහොම තමයි අපේ බොරලැස්සේ බත් එක වෙරෝනා ටෙමිල්ගේ අචිනිගේ සීලෝන් රෙස්ටොරන්ට් එකේ බොරලැස්සේ බත් එක අපි ඔයගොල්ලන්ගේ කැම මේසෙට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඔයගොල්ලන්ගේ ටීවී එකට අරගෙන ආවේ. ඉතින් අපි හිතනවා අපි සෑහෙන සාධාරණයක් කරා කියලා අපේ ප්‍රේක්ෂකයන්ට වගේම සීරුම් දෙනාට අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ව හම්බෙන්න එනකන් අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි දැනට ගිහිල්ලා එන්න. එහෙනම් කොහොමද මේක